Hi guys, ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉන්න ලොකුම ටෙක් YouTuber කෙනෙක් වෙන චානස් බ්‍රෝගේ YouTube thumbnail එක කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් අදත් මේක මම pixel app එකෙන් ඩිසයින් කරන විදිහට තමයි කතා කරන්නේ. එහෙනම් අපි වැඩි කතා නැති යම් වීඩියෝ එකට. හරි guys, ඉතින් මුලින්ම මෙන්න මේ හතරවෙනි එකට ගිහිල්ලා background photo එක add කරන් එමු. ඉතින් ඒකට මෙන්න මේ from gallery කියන එක උඩ touch කරලා අපේ gallery එක open වෙනවා. එතනින් අපි add කරගන්න ඕනේ background image එක. හරි guys, ඉතින් ඔන්න අපි background image එක add කරගත්තා. ඉතින් දැන් මේකේ text එක type කරමු. ඒකට කරන්න තියෙන්නේ මේ ඒ අකුර touch කරලා edit කියලා තියෙන එක උඩ touch කරලා අවශ්‍ය text එක මෙතනින් ගහ ගන්නවා. ඉතින් මේකේ යෝධ කියලා අපි type කරගමු. හරි guys, ඉතින් යෝධ කියලා type කරගත්තා. ඒක ටික size එක අපි lock කරගමු. හරි ඊට පස්සේ front වලට එන්න ඕනේ. ඉතින් මම ඒකට use කරනවා UN කැමුණු කියන front එක. හරි මේක තව ටිකක් ලොකු කරගමු. හරි දැන් අපි මේකට color එකක් add කරගමු. මේකට ගන්න තියෙන්නේ මේ color වලට ගිහිල්ලා ඔයාලට කැමති නම් gradient එකක් හදාගෙන add කරන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් gradient එකක් හදාගන්නම්. හරි මේ විදිහට gradient එකක් හදාගත්තා. හරි මේ විදිහට හදාගත්තු gradient එක ඒකට add වුණා. ඊට පස්සේ මේකට stroke එකක් දෙමු අපි. ඊට පස්සේ මේ stroke එක චුට්ටක් 18ට 15ට වගේ වැඩි කරගමු. ඒ shadow එකක් දෙමු. ඉන්නේ shadow එකටත් text එකට ගැලපෙන color එකක් select කරන්න ඕනේ. හරි අපි යෝධ කියලා type කරගත්තා. දැන් මේකේ මේ plus icon එක click කරලා shape වලට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ගානට වගේ shape එකක් හදා ගන්න ඕනේ. හරි මේ විදිහට හදාගත්තට පස්සේ මේකේ opacity කියන එකට ගිහිල්ලා opacity එක මෙන්න මේ ගානට වගේ අඩු කර ගන්න ඕනේ. ඊට පස්සේ color වලට ගිහිල්ලා තැඹිලි පාට select කර ගන්න ඕනේ. දැන් මම මේ තැඹිලි පාට select කරගත්ත මේ විදිහට. හරි දැන් මේක අපි type කරගමු JBL කියලා. හරි ඒකට අපි ගැලපෙන font එකක් දැන් හොයා ගන්න ඕනේ. ඉතින් මේකේ අපිට ඕන එක නෑ JBL කියන එකේ. ඉතින් මම මෙන්න මේ වගේ එකක් දැන් add කරගන්නවා. හරි ඒකට stroke එකක් දීලා අපි හරි ඊට පස්සේ ආයෙත් මේ plus icon එක click කරලා shape වලට ගිහිල්ලා මෙන්න මේක උඩ එකපාර touch කරලා මේ ත්‍රිකෝණය වගේ එක ගන්න ඕනේ. හරි ඊට පස්සේ size පොඩ්ඩක් පොඩි කරගෙන මේක rotate කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේක මේ ගානට අරගෙන ගිහිල්ලා තියන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් මේ shape කියන එක උඩ touch කරලා මේකට ගිහිල්ලා මේ රවුම අරගන්න ඕනේ. ඉතින් ඒකත් මේ විදිහට පොඩි කරගෙන අරන් ගිහිල්ලා අරක ගාවින් තියා ගන්න ඕනේ. හරි ඊට පස්සේ දැන් මෙතන type කරගන්න ඕනේ අපි party box කියලා. ඒක අපි capital වලින් type කරගන්න තියෙන්නේ. හරි මේ විදිහට type කරගත්තා. ඊට පස්සේ font වලට එන්න ඕනේ.
ඉතින් මෙන්න මේ ෆොන්ට් එක විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඒකේ කලර් වලට එන්න ඕනේ. ඊට මම මෙන්න මේ වයි ග්‍රේඩියන්ට් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ ස්ට්‍රෝක් වලට ඇවිල්ලා නිල් පාට වගේ ඇඩ් කරගන්නවා මේ විදිහට. දැන් මේකේ ටයිප් කරගන්න ඕනේ අල්ටිමේට් කියලා. හරි අල්ටිමේට් කියලා ටයිප් කරගත්තා. දැන් අපිට මෙන්න මේ ටෙක්ස්ට් එක ඇඩ් කරලා තියෙන කලර් ටික මෙන්න මේකට ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේක උඩ එකපාරට ටච් කරලා මේ ස්ටයිල් වලට ගිහිල්ලා මේක සේව් දෙන්න ඕනේ. එතකොට මේක සේව් වුණා ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක උඩ ටයිප් කරලා ස්ටයිල් වලට ගිහිල්ලා බ්‍රවුස් වලට ගිහිල්ලා මයි ස්ටයිල් වලට ඇවිල්ලා මේක මෙන්න මේ විදිහට පේස්ට් කරන්න තියෙන්නේ. හරි එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටෙක්ස්ට් එකට වගේ මේකත් ඇඩ් වුණා. හරි මේ විදිහට තමයි චනස් බ්ලොග් වගේ thumbnail එක මොබයිල් ෆෝන් එකෙන් ඩිසයින් කරගත්තේ. ඉතින් අපි මේ වගේ තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.